ආයුබෝව වේවා. දවසට එක ගැටලුවක් කතා කරන අපේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන අපේ ගණිත ගැටලු ක්ලාස් එකේ අද දවසේ ඔයත් එක්ක එකතු වෙන්නේ අලුත්ම අලුත් විභාගයේ තිබුණු 2024 කියන්නේ ගිය අවුරුද්දේ තිබුණු 13 වෙනි ප්‍රශ්නෙට යන්න අපි හදලා එපා වෙච්ච ගණනක් තමයි 13 වෙනි ගණනට විදියට ඇවිල්ලා තියෙන්නේ 2024. ඒක තියෙනවා මෙන්න මෙහෙම. පෙරේදාට පෙර දවස සිකුරාදා නම් අනිද්දාට පසු දවස කවදාද? ඉතින් අපේ දරුවන්ට මතක ඇති මෙන්න මම කියලා දෙනවා ලස්සනට මෙන්න මේ වගේ කතාවක්. ඔන්න එක මිනිහෙක් ඉන්නවා. මේ මිනිහයා නිකන් කෝටු කෑල්ලක් වගේ. මේ මිනිහයා හරිම බයයි. බය කොච්චරද කිව්වොත් වෙවුලනවා කට ගාලා. එයාගේ ආරක්ෂාවට දෙන්නෙක් දමනවා දෙපැත්තේ. ඔයාලා හිතන්නේ දෙන්න බය නෑ කියලාද? ඒ දෙන්න බයයි ඊට වඩා. ඒ දෙන්නගේ ආරක්ෂාවට තව දෙන්නෙක් දමනවා. අනේ දෙන්නත් බය වෙවුලනවා. ඒ දෙන්නගේ ආරක්ෂාවට තව දෙන්නෙක් දානවා. මේ අර මනුස්සයට කියනවාද කියලා හොඳේ? කියන්නකෝ. හෙට අනිද්දා ඉන්න අනිද්දා මේ පැත්තට එනකොට ඊයේ පෙරේදා පළමුදා අපිට කියනවා පෙරේදාට පෙර දවස. අන්නේ පෙරේදාට පෙර දවස තමයි පළමුදා. අන්නේ දවස සිකුරාදලු. ඒ දවස සිකුරාද කියලා දන්නවනම් අපි ලියාගෙන යනවා හොගාලා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා හොගානා පොකුනේ හොගාලා ලියාගෙන යන්නේ. අපිට කියනවා එහෙමනම් පෙරේදාට පෙර දවස සිකුරාදා නම් අනිද්දාට පසු දවස. මේ තියෙන්නේ අනිද්දා. මේ අනිද්දට පසු දවසේවත් ඉන් අනිද්දා. පසු දවස බ්‍රහස්පතින්දා. හරිම ලේසි ප්‍රශ්නයක් තමයි 2024 වර්ෂයේ පළවෙනි පත්‍රයේ 13 වෙනි ප්‍රශ්නෙට ලැබිලා තිබුණේ. එහෙනම් අපි හමුවෙමු හෙට